ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මිමෝ වෙතින් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද මම ඔයාලට කියා දෙන්න හදන්නේ ඔයාලා දැනගන්න ඕනේ WhatsApp රහස් දෙකක් ගැන. ඔයාලා මිමෝ තාමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් notification එකකින් ඔයාලා ළඟටම ගෙන්න ගන්න ළඟ තියෙන bell icon එක click කරගන්න. හරි. අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම ඔයාලට කියා දෙන්නේ WhatsApp එක හරහා ඕනෙම කෙනෙකුට live location share කරන විදිහක් ගැන. ඉස්සෙල්ලාම ඔයා ෆෝන් එකේ තියෙන location on කරගන්න ඕනේ. ඊට පස්සේ location එක share කරන්න ඕනි කෙනාගේ chat එක open කරගන්න ඕනේ. ඕපන් කරගත්තට පස්සේ පහළ මැසේජ් ටයිප් කරන තැන ඔයාලට පේනවා පොඩි ක්ලිප් එකක සලකුණක්. මේක උඩ එක ඔයාලා ටච් කරගන්න ඕනේ. එහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතන ලොකේෂන් කියලා එකක්. ඒක උඩ එක ඔයාලා ටච් කරගන්න ඕනේ. දැන් ඔයාලට ඔයාලගේ ලයිව් ලොකේෂන් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා දැන් ඉන්න තැන මෙතන පහළ පෙන්නනවා share live location කියලා එකක්. ඔයාලා ඒක උඩ එක වාර ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා මේ location එක කොච්චර වෙලාවක් share වෙලා තියෙන්න ඕනේද කියලා. ඉතින් මම මෙතන මිනිත්තු 15ක් කියන එක දාගන්නවා. ඉතින් ඔයාලට තියෙන්නේ ඊළඟට මේ ඊතර ලකුණ ඔබලා location එක share කරගන්න විතරයි. අවසානයේ මම ඔයාලට කියා දෙන්න හදන්නේ group chat වලදී privately reply කරන විදිහක් ගැන. මුලින්ම ඔයාලා reply කරන්න ඕනි group message එක මේ විදිහට select කරගන්න ඕනේ. select කරගත්තට පස්සේ මේ උඩ තියෙන තිත් තුන එකපාරක් click කරගන්න ඕනේ. click කරාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන reply privately කියලා. ඒක උඩ එකපාරක් click කරගන්න ඕනේ. click කරගත්තට පස්සේ මේ විදිහට open වෙන chat එකේ ඔයාලට ඒ group message එකට අදාළව privately reply කරගන්න පුළුවන්. මේකේ තියෙන තවත් විශේෂම දෙයක් තමයි ඔයාලා group messages වල privately reply කරා කියලා group එක තුල පෙන්වන්නේ නැති එක. ඔයාලා තාමත් මිමෝ subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. හමු වෙමු තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඔයාලා හැමෝටම සුබ දවසක්.